බලාගන්න. මට කියන්න කොහොමද සුළු මුදල් පොතක් රෝල් කරන්නේ? සුළු මුදල් පොතක් රෝල් කරන්න ආකෘතිය කියන්න බලන්න. ලැබීම්. මුලින්ම තියෙන්නේ ලැබීම්. ලැබීම්. ඊට පස්සේ වවුචර් අංකය. වවුචර් අංකය. දිනය. විස්තරය. ගෙවීම්. විශ්ලේෂණ තීරු. හතරයි. විශ්ලේෂණ තීරු කීයක් ගානේ දීලා තියෙනවද? හතරක් නේ. හතරයි. 1යි 2යි 3යි 4යි විශ්ලේෂණ තීරු 4යි. ඊට පස්සේ ආයි මොනවද දෙන්නේ? ලෙජර් පිටුවයි නේ. එතකොට මේ ලෙජර් කියලා තියෙන තීරුව කොහොමද දාන්න ඕනේ? විශ්ලේෂණ තීරු වලට අයිති වෙන්නේ නෑ. ලෙජර් කියන එක වෙනම දාන්න ඕනේ. හරිද? ඒව තමයි නීති. මේක සුළු මුදල් පොත. නම් කරගන්න ඕනේ මෙහෙම. මේ සුළු මුදල් පොත කියලා මුලින්ම නම් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ගෙවීම්. නේ? වවුචර් අංකය, දිනය, විස්තරය. ගෙවීම නේ මෙතන ලැබීම් නේ. ලැබීම් නෙන්නේ හරටනේ. මේ සුළු මුදල් පොතේ ලැබීම් පැත්ත හරනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ගෙවීම්. ගෙවීම් පැත්ත බැර. ආයි තියෙනවා විශ්ලේෂණ තීරු. ලෙජර් පිටුව. මොනවද විශ්ලේෂණ තීරු දීලා තියෙන්නේ? ගමන්. ලිපි ද්‍රව්‍ය. සංග්‍රහ. විවිධ. ඔන්නෝ තමයි සුළු මුදල් පොතක් රෝල් කරන්නේ නේ. ලැබීම් තීරුව, වවුචර් අංකය, දිනය, විස්තරය, ගෙවීම්, ඊට විශ්ලේෂණ තීරු ටික සමහර වෙලාවට ඒගොල්ලෝ දෙනවා. දුන්න නැත්නම් අපි අදාළ වියදම් ටික බලලා මොන විශ්ලේෂණ තීරුද එන්නේ කියලා තීරණය කරන්න ඕනේ. ඊපස්සේ ලෙජර් තියෙනවා, ලෙජර් පිටුව තියෙනවා. කොහොමද දැන් දීලා තියෙන්නේ ගාන? ගානේ දීලා තියෙනවා සුළු මුදල් අග්‍රමය රුපියල් 10000යි. මුලින්ම තියලා තියෙනවා ගයනිගේ ව්‍යාපාරයේ තොරතුරු පහත දැක්වේ නේ. සුළු මුදල් අග්‍රමය රුපියල් 10000ක් කියලා දීලා තියෙනවා. එතකොට මේ සුළු මුදල් අග්‍රමය 10000ක් කියලා දැක්කම අපි මේක ගිහින් දාන්නේ කොහෙද? ලැබීම් වල කියලා දාන්න ඕනේද සුළු මුදල් අග්‍රමය රුපියල් 10000ක් කියලා දුන්නාට පස්සේ? නෑ. ඇයි ඒ? ඊගේ ශේෂයක් තියන්න පුළුවන්. ඒ කියන්නේ ගිය මාසේ සුළු මුදල් වියදම් වලින් ගිය මාසේ සුළු මුදල් වියදම් කරන්න මුදල් පොතෙන් දීපු ගානේ. හරිද? ඒ කියන්නේ සුළු මුදල් ගිය මාසේ සුළු මුදල් අග්‍රිමයෙන් යම් ඉතුරු ශේෂයක් තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ ඉතුරු ශේෂය මේ මාසේ සුළු මුදල් පොතේ ආරම්භක ශේෂය විදිහට එන්න ඕනේ. දැන් මෙතන දීලා තියෙනවා අග්‍රිමය 10000. ඊට පල්ලෙහෙන් දීලා තියෙනවා පෙබරවාරි මාසයේ සුළු මුදල් ගෙවීම 7800යි කියලා. නේ? සිය මාසේ දැන් මේ මාසේ 10000 වෙන ගිය මාසේ 10000 වෙන්න බෑ. සුළු මුදල් අග්‍රිමය සාමාන්‍යයෙන් දෙන්නේ හැම මාසිකම එකම ගානනේ. එතකොට ගිය මාසේ සුළු මුදල් ගෙවීම 7800යි නම් සුළු මුදල් අග්‍රිම ගිය මාසේ සුළු මුදල් අග්‍රිමය 10000යි නම් එතකොට ගිය මාසේ ඉතුරු ශේෂය කීයද? 2200ක් ඉතුරු ශේෂය. එතකොට ඒ 2200 මේ මාසේ ලැබීම් තීරුවේ අපි මුලින්ම දාගන්න ඕනේ. 2200යි. මොකක්ද දිනේ? මෙතන දාන ශේෂී ඊගේ කියලා. දිනේ කවුද? මාර්තු 1 වෙනි දින. නේ? මාර්තු 1 වෙනි දිනේ තමයි එතකොට ශේෂය ඉස්සරහට ගේන්නේ. ඊට පස්සේ අපිට කියනවා මාර්තු 1 වෙනි දින හා අප්‍රේල් 1 වෙනි දින සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණය සිදු වෙලා. දැන් මේ මාසේ සුළු මුදල් වියදම් සිද්ධ කරන්න අපි මේ ප්‍රධාන මුදල් භාරකරුගෙන් සල්ලි ඉල්ල ගන්න ඕනේ නේ. දැන් මෙතන අපිට 2200ක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ මාසෙත් රුපියල් 10000ක අග්‍රිමයක් අපිට ලැබෙනවා. 10000ම හම්බෙන්නේ නැහැ. මෙතන රුපියල් 2200ක් ඉතුරු වෙලා තියෙන නිසා නේ. එතකොට 10000න් මේ 2200 අඩු කරලා ඉතුරු ගාන තමයි අපිට හම්බෙන්නේ. 10000න් 2200ක් අඩු කරාම කීයද? 7800. එතකොට 7800 තමයි අපි ප්‍රධාන මුදල් භාරකරුගෙන් ඉල්ලගන්නේ. හරිද? ඒකත් 3යි 1 නේද? 3යි 1 කියලා 7800ක් දැම්මා. එතකොට මුදල් පොතෙන් එන නිසා
මුදල් පොත බැර සුළු මුදල් පොත හර. හරිද? මේ තියෙන සුළු මුදල් පොතේ ලැබීම් පැත්ත හර, මේ තියෙන ගෙවීම් පැත්ත මේ පැත්ත බැර. ඒක හර බැර කියලා දාන්න ඕනේ නැහැ. එතකොට අපි මුදල් කියලා 7800ක් මේකට හර කරනවා. හරි. දැන් මූලික පියවර ටික ඉවරයි. ඊට පස්සේ 20 25 මාර්තු මාසයේ සුළු මුදල් ගෙවීම් ටික දීලා තියෙනවා. නේ? දැන් අපි අපිට මේ දීලා තියෙන ගෙවීම් ටික හරියටම විශ්ලේෂණ තීරු වලට දාගන්න ඕනේ. හරිද? දැන් මට එකින් එක කියන්න විශ්ලේෂණ තීරු වලට එන ගෙවීම් ටික මොනවද කියලා. දිනෙත් එක කියන්න. 3යි 2. මාරුවෙන් මාරුවට කියන්නේ 3යි 2. ගමන් කීයද? 500. 500යි. ඔන්න ගමන් තීරුවට දැම්ම 500යි කියලා විශ්ලේෂණ තීරුවල. ඊළඟ එක ඩේට් එක 3යි 3. ලිපි ද්‍රව්‍ය කීයද? ලිපි ද්‍රව්‍ය දෙම 430යි. එතකොට ඒක දානවා ලිපි ද්‍රව්‍ය තීරුවේ නේ 430යි කියලා. ඊට පස්සේ ආ 3යි 6 ගානෙන් බලාගෙන කියන්න පොතෙන් බලාගෙන නෙමෙයි ගාන දෙන්නේ මෙතන. පිරිසිදු කිරීම. පිරිසිදු කිරීම. පිරිසිදු කිරීම කොහෙද දෙන්නේ? ගමන් වලට එන්නේ නැහැ පිරිසිදු කිරීම, ලිපි ද්‍රව්‍ය වලට එන්නේත් නැහැ, සංග්‍රහ එන්නේත් නැහැ. එහෙනම් අපිට දාන්න වෙන්නේ විවිධ තීරු වල පිරිසිදු කිරීම. කියලා 560යි. 560 විවිධ තීරු වලට දාන්න 560යි. හරි. ආයි පිරිසිදු කිරීම කිව්වේ. ඊළඟට මොකක්ද? 3යි 10. 3යි 10. පෑන් මිලදී ගැනීම. කීයද? ආ? 120යි. ඇයි hina වෙන්නේ? පෑන් වලට කීයද? ලිපි ද්‍රව්‍ය 120යි. ඇයි මොකද වෙලා තියෙන්නේ? සංග්‍රහ කියලා. සංග්‍රහ විද. ඩේට් එකත් එක කියන්න. 3යි 12. සංග්‍රහ කීයද? 2030යි. 2030? 2030යි. බලන්න එතකොට කීය සංග්‍රහ වියදම් වෙන්නේ සංග්‍රහ තීරුවට 2030යි. ආයි බස් ගාස්තු 3යි 13 නේ. බස් ගාස්තු කීයද? 210යි. 210යි. හරි. ඊට පස්සේ බස් ගාස්තු දාන්න ඕනේ ගමන් තීරුවට. මේකේ ගෙවීම් පැත්තේ දානවත් එක්කම විශ්ලේෂණ තීරුවට දාගර යන්නේ නැත්නම් මේ පැටලෙනවා. පැටලෙනවා කියන්නේ මග ඇරෙනවා. ඊට පස්සේ 3යි 15. 3යි 15. මොකද්ද? කමල්ට කිව්වා. කමල්ට ගෙව්වා. ඔන්න කමල් කියන්නේ ණය හිමියෙක්ට ගෙවලා තියෙන්නේ. එතකොට ණය හිමියෙක්ට ගෙව්වට පස්සේ අපි නිතරම මේ ගමන් ලිපි ද්‍රව්‍ය සංග්‍රහ විවිධ කියන කිසිම දෙයකට දාන්නේ නැහැ. කෙලින්ම ලෙජර් තීරුවට දාන්න. හරිද? ණය හිමියන්ට ගෙවීම, නේ කුලී ගෙවීම, නේ? ඒ වගේ ඒවා වැටුප්පත්තික ආරම් ගෙවීම, ඒ වගේ ඒවා කෙලින්ම යන්නේ ලෙජර් පැත්තට. කමල් කීයද? 1000යි. ඔන්න ලෙජර් පැත්තේ දැම්මා 1000ක්. හරි. ඊට පස්සේ 3යි 10ට. වැටුප් ගෙවීම. වැටුප් ගෙව්වා. කීයද? 2000ක වැටුප් ගෙව්වා. එහෙනම් අපි ඒකත් දාන්නේ වැටුප්පත්තික ආරම් ගෙව්වා, වැටුප් ගෙව්වා, කෙලින්ම ඒවා ඔක්කොම දාන්නේ ලෙජර් පැත්තට. හරි. ඊට පස්සේ 3යි 20. 3යි 20 මොකද්ද? සීරිත ඒකවල. සීනි තේකොළ කියන්නේ මොනවද? සංග්‍රහ. සීනි තේකොළ කියන්නේ සංග්‍රහ කීයද? 1500. 1500යි. සංග්‍රහ තීරුවට දාන්න 1500. ඊට පස්සේ 3යි 25. තව තියනවද? 3යි 25. ඊට මොනවද? සබම් මිලදී. සබන්. පිරිසිදු කිරීම කියලා මොකුත් නැහැනේ. එහෙනම් කෙලින්ම දාන්න විවිධ තීරුවට. කීයද? 500. විවිධ තීරුවට දාන්න 500යි. හරි. ඊට පස්සේ එච්චරද? දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපිට තියෙන්නේ මේක තුලනය කරන්න. තුලනය කරලා ශේෂය ගන්න ඕනේ නේ. තුලනය කරන්න ඕනේ. තුලනය කරලා ශේෂ ගන්න ඕනේ. එතකොට සුළු මුදල් පොතක් තුලනය කරද්දී හරිද? සුළු මුදල් පොතක් තුලනය කරද්දී සාමාන්‍ය අපි මුදල් පොතක් ලෙජර් ගිණුමක් තුලනය කරනවා වගේම තමයි. දැන් මම කිව්වනේ මේ පැත්තේ හර මේ පැත්තේ බැරනේ. හරිද? ඇයි හිනා? අහන් ඉන්න. මේ පැත්ත හර මේ පැත්ත බැරනේ. එතකොට ඔයා දන්නවා නිතරම බොහෝ තැන්වල මේ හර පැත්තේ ලැබීම් පැත්ත එකතුව වැඩි. හරිද? එතකොට ලැබීම් පැත්ත එකතුව
එකතුව ගන්නවා. ඒ එකතුව දානවා බැර පැත්තේ ගෙවීම් පැත්තට. ඒ ගෙවීම් තීරුව ලැබීම් තීරුවෙන් අඩු කරලා ලැබෙන ශේෂය තමයි මෙතන දාන්නේ. හරිද? මොකද මං hina වෙන්නේ? ගුලි කාලාද? මොකද්ද වෙලා තියෙන්නේ? ඕන දන්න. මෙන්න මෙතනින් ගහුවා ඉරි දෙකක් මෙහෙම ලැබීම් පැත්තෙන්. ඊට පස්සේ ගෙවීම් තීරුවයි විශ්ලේෂණ තීරු ටිකයි අල්ලලා මෙහෙම දිග ඉරි දෙකක් ගැහුවා. හරිද? ගෙවීම් තීරුවයි විශ්ලේෂණ තීරු ටිකයි අල්ලලා මෙන්න මෙහෙම දිග ඉරි දෙකක් ගැහුවා. ඊට පස්සේ දැන් අපි එකතු කරගෙන යන්න ඕනේ. මෙතන කීයද 3000යි. මට කියන්නේ මේක එන ගාන ටික ගණන් ටික. 3000යි මෙතනට 1060ද? 1060යි මෙතනට 3530යි. 3000 අනේ sorry 3530යි. හරි. 3530යි. වැරදිද දැම්මා? නෑ නෑ ඌ වැරදි. මම කියලා. එකතු කළා වැරදි. මොකද මේ 560ක් දාලා තියෙන්නේ. පිරිසිදු කිරීම විවිධ සම. මේ 1500 දාන්න 2030. ආ 2030 දාන්න. සංග්‍රහ දාන්න. සංග්‍රහයෙන් ඕන විවිධ මේ මෙතන තමයි සංග්‍රහ තීරුවක් තියෙන මෙතන. සංග්‍රහ තීරුවක් තියෙද්දි විවිධ වලට දාලා හරියන්නේ නැහැ සංග්‍රහ. 3530. ඊට පස්සේ ලිපිතව්වේ 550ද? 550යි. ගමන් 710යි. 710යි. හරි. එතකොට දැන් මේ ටික ගෙවීම් තීරුවේ එකතුව කීයද? ඒක එකතු කරන් ටක් ගාලා. 850. ෂුවර්ද? 8850යි. ගෙවීම් තීරුවේ එකතුව. හරිද? 8850යි. ඔන්න දැන් තුලනය කරන්නේ මෙහෙම. මේ ලැබීම් තීරුවේ අපිට 3යි 1 ගිය මාසේ ශේෂයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රතිපූර්ණය කරා 7800ක් මේ මාසේ. මෙන්න මේ දෙකේ එකතුව ගන්නවා. මේ දෙක එකතුව ගත්තාම කීයද? සුළු මුදල් අග්‍රමය අපිට 10000ක් එනවා. නේ? මේ මාසේ 10000ක් එනවා. එතකොට මේ 10000 කෙලින්ම මේ පැත්තට දානවා. මේ ලැබීම් පැත්තේ තියෙන 10000 කෙලින්ම ගෙවීම් පැත්තට දානවා. ඊට පස්සේ මේ 10000න් මේ ගෙවීම් තීරුව සම්පූර්ණ එකතුව අඩු කරන්න ඕනේ. හරිද? ගෙවීම් තීමේ සම්පූර්ණ එකතුව ඇවිල්ලා 8850යි. එතකොට මේ 10000න් 8850ක් අඩු කරාම කීයද? 1150යි. ඔන්න ඕක තමයි එතකොට සුළු මුදල් පොතේ පාගේ ශේෂය. එතකොට මෙතන දානවා ශේෂය පාගේ 1150යි. ඊට පස්සේ මේ පහළට ගෙන ගිය ශේෂය අපි හර පැත්තෙන් ආයි ඉස්සරහට අරන් යන්න ඕනේ. එතකොට මේ පැත්තට දානවායි 1150යි ශේෂය ඊගේ. හරි. දැන් ඉවර නැහැ තාම. දැන් අපිට ආයි ඊළඟ ගානේ අන්තිමට ආයි මොකද්ද කියන්නේ? 2025යි 3.31 දිනට සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ 3.31 දිනට අග්‍රමය ප්‍රතිපූර්ණය කරන්න කියලා කියනවා. දැන් අපිට සුළු මුදල් ශේෂය ඇවිල්ලා තියෙනවා 1150. හරිද? එතකොට අපි දන්නවා රුපියල් 10000ක අග්‍රමයක් තමයි අපිට තියෙන්නේ. එතකොට 1150 ඉඳන් 10000 වෙන්න කීයක් ඕනේද? 8850ක්. ඒ කියන්නේ ගෙවීම් තීරුව එකතුව තමයි අපි ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි මුදල් කියලා දැන් මෙතන ශේෂය ඊගේ කියලා දාලා 1150 දැම්මනේ. මුදල් කියලා දානවා 8850. හරිනේ? 8850 නේ? ඔව්. මුදල් කියලා 8850ක් දැම්මා. ඔන්න ප්‍රතිපූර්ණය කරා මාසේ අන්තිමට. ඔන්න මාසේ මුලත් ප්‍රතිපූර්ණය කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඉවරද? ඉවරද? නෑනේ. ඊට පස්සේ අපි ලෙජර් ගිණුම් ටික ගහන්න ඕනේ. මොනවද ලෙජර් ගිණුම්? කිව්වත් දැනට ගහන්න ඕනේ. කිව්වත් නැතත් ගහන්න ඕනේ. කියලා තිබ්බොත් විතරයි ගහන්න ඕනේ.